welcome back to my YouTube channel. අද 7 day study challenge එකේ 4 වෙනි දවස. අහස හරිම ලස්සනයි නේද? මට නම් අහස දිහා කොච්චර වෙලා බලන් හිටියත් එපා වෙන්නේ නැහැ. හරි ඒක නෙමෙයි. අපි යමුකෝ දැන් අපේ වැඩ ටික පටන් ගන්න. මුලින්ම මං අර මගේ ස්ටඩි අවර්ස් ලියන පොත චුට්ටක් චෙක් කරලා බැලුවා මං කොහොමද මේ දවස් ටිකේ මගේ පාඩම් වැඩ ටික කරගෙන තියෙන්නේ කියලා බලන්න. ඊට පස්සේ මගේ ෆස්ට් ස්ටඩි සෙෂන් එක පටන් ගත්තා. දැන් මම මගේ ලන්ච් බ්‍රේක් එක අරගත්තා. ඊට පස්සේ මම දැක්ක කුස්සියේ මී අඹ තියෙනවා. මම ඉතින් මී අඹේ වට්ටියම උස්සගෙන ආවා කන්න. හැබැයි වට්ටියම නම් කෑවේ නැහැ. අනිත් අයටත් දීලා බෙදාගෙන කෑවා. මෙන්න මේ ලස්සන කහපාට මී අඹ ගෙඩි. මී අඹ වල ගොඩාක් ඉදුණු අඹ ගෙඩිනේ රස. ඉතින් මේකේ ගොඩාක් ඉදුණු අඹ මම මෙහෙම කපලා බැලුවාම පණුවෝ හිටියා. ඉතින් ඒ නිසා මට ඒවා විසික් කරන්න උනා. පණුවෝ එක කන්න බෑනේ. මං සාමාන්‍යයෙන් ගොඩාක් ඉදුණු අඹ කන්න ආස නැහැ. ඒත් මී අඹ නිසා කනවා. ඉදිලා තිබුණ නිසා මම මේකට ලුණු මිරිස් මොකවත් දාගත්තේ නැතුව නිකම්ම තමයි කෑවේ. දැන් ඉතින් බතුත් කාලා අඹත් කාලා බන්ඩි ෆුල් අවුලක් නෑ ෂේප්. තර්ඩ් ස්ටඩි සෙෂන් එක පටන් ගත්තා. අවුලක් නෑ ෂේප් කිව්වට මන් දන්නවා මට තව ටිකෙන් හොඳ නිදිමතක් නම් එනවා. නිදිමත එන නිසාම මං චුට්ටක් ගියා එළිය ඇවිදින්න. එතකොට තමයි මං දැක්කේ මෙන්න මෙයාව. ඉස්සර චූටි කාලේ මේකේ තියෙන මේ ගෙඩි ටික කඩාගෙන ඒව පොඩි කරලා අතේ ගාගෙන අම්මට පෙන්නනවා ලේ ඇවිල්ලා කියලා. ඔයාලත් එහෙම කරලා තියනවද? මං නම් චූටි කාලේ ගොඩාක් වෙලාවට එහෙම කරලා තියෙනවා. හැබැයි ඒ පාටත් හරි ලස්සනයි නේද? ඔන්න ආයෙත් ඉතින් පාඩම් වැඩවලට ආවා. සෙවන් ඩේ ස්ටඩි චැලෙන්ජ් එකේ 4 වෙනි දවස සම්පූර්ණ වුණේ ඔන්න ඔය විදිහටයි. එහෙනම් අපි ඉක්මනින්ම 5 වෙනි දවසින් හම්බ වෙමු. Thank you for watching. Bye bye.